දවසේ උපහැරණය. අත්තෙන් අත්තට පනින කුරුල්ලා ටෙමී නසි. ග්‍රාමීයත්වය පෙරදැරි කරගත් එක්තරා සුන්දර ගම්මානයක විමල් හා සමන් කියලා දුප්පත් තරුණයන් දෙදෙනෙක් ජීවත් වුණා. මොවුන් දෙදෙනාගේම ප්‍රථම වෘත්තිය වුණේ ගොවිතැනයි. මොවුන් දෙදෙනාම තම වෘත්තිය වෙහෙස මහන්සි වී සිදු කරගෙන යනු ලබනවා. නමුත් මෙහෙම ටික කලක් යන විට විමල් ඔහුගේ රැකියාව අත්හරිනු ලබනවා. ඔහුට අවශ්‍ය ඉක්මනින් දියුණු වීමයි. ඔහු ඒ සඳහා ගැලපෙන වෙනත් රැකියාවක් ගැන සිතනවා. ඔහු තම දෙවන රැකියාව ලෙස නිවාස ඉදිකිරීමේ අත්උදව්කරුවෙකු විදිහට යනවා. ඔහු එම රැකියාවනුත් තෘප්තිමත් වන්නේ නැහැ. ඔහු තම විවිධ යාළුවන්ගෙන් මේ සඳහා උපදෙස් ගන්නවා. ඔහු තම තෙවන රැකියාව ලෙස වෙළඳාම් කටයුතුද ටික කාලයක් සිදු කරගෙන යනවා. ඔහු එම රැකියාවද නිසියාකාරව සිදු කරන්නේ නැහැ. සමාජයට අනුව නම් ඔහු දැන් පරාජිතයෙකි. මේ නිසා යහළුවන් පවා ඔහුගෙන් ඈත් වී යයි. නමුත් සමන් තම ප්‍රථම වෘත්තිය වූ ගොවිතැන දිගටම සිදු කරගෙන යනවා. ඔහුගේ මහන්සියේ ප්‍රතිඵලයක් විදිහට සමන්ට ඔහුගේ ගොවිතැනෙන් යම් අස්වැන්නක් ලැබෙනවා. ඔහු එම අස්වැන්න වෙළඳ පොලක් තුල විකිණීමට ලක් කරනවා. ඔහුට එන අවැසි බාධක නොදකා ඔහු තම ගොවිතැන් කටයුතු සිදු කරගෙන යනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු ටික කලකින් තමන්ගේම ව්‍යාපාරයක් කුඩාවට ආරම්භ කරනවා. ඔහු ඒ තුළින් ක්‍රමානුකූලව දියුණුවට පත් වෙනවා. ඔහු අද සමාජයේ පිරිසක් පුද්ගලයෙක්. ඒ වගේම තමයි අපි දැනගන්න ඕනි අපේ ජීවිතය තුලත් නිවැරදි එක් ස්ථිර මාර්ගයක පමණක් ගමන් කරන්න.